ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම අස්වැසුම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත් අවුරුද්දේ සහන මල්ල ගන්න බලාපොරොත්තුවෙන් ඉඳපු ඔබට හැබැයි සුබ ආරංචියක් නම් නෙමෙයි අද කියන්න හදන්නේ. මේක ටිකක් දුක හිතෙන කාරණයක් වෙන්නත් පුළුවන්. රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවරගෙන තිබූ සහන මල්ල අත්විඳීමට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව ලිඛිතව දන්වා ඇත්තේ. ආශ්වාසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන පවුල් ලක්ෂ 8කට පමණ මෙම සහන මල්ල පසුගිය අප්‍රේල් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා සතොස අලවිසල් ජාලය හරහා බෙදා දීමට කටයුතු කරමින් තිබුණා. අදාළ සහන මල්ලේ අන්තර්ගත වූ භාණ්ඩ පැස රුපියල් 5000ක වටිනාකමකින් යුතු වුවත් ඒ රුපියල් 2500කට ලබා දෙන බවයි රජය නිවේදනය කර තිබුණේ. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න අස්වැසුම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරන්න. ඒ වගේම තමයි අස්වැසුම සම්බන්ධයෙන් වගේම ඉදිරියේදී රජය විසින් ලබා දෙන මේ සහන සම්බන්ධයෙන් දැනගන්න පහළ තියෙන bell icon එකත් ක්ලික් කරන්න.